දැන් මේ කාලෙදී නම් අපි විදුලිය භාවිතා කරද්දී ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ නේ. මොකද විදුලි බිල හරිම ඉහළයි. ඒ නිසා අපි විදුලිය භාවිතා කරද්දී ඉතාමත් සැලකිල්ලෙන් මේවා පාවිච්චි කරන්න ඕනේ. අපි බලමුද කොහොමද අපි මේවා ආරක්ෂාකාරීව සහ හොඳ විදිහට භාවිතා කරන්න කියලා. අපි සාමාන්‍යයෙන් විදුලි උපකරණයක් තෝරගද්දී අපේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි අපි විදුලි උපකරණය තෝරගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කියනව නේද? ගෙවල් වල සූත්‍රිකා බල්බ වෙනුවට LED බල්බ් දාන්න කියලා. ඒකෙන් මොකක්ද වෙන්නේ? ශක්තිය. ඒ කියන්නේ මේ විද්‍යුත් ශක්තිය කාර්යක්ෂම ලෙස භාවිතා කරන්න ඕනේ. විද්‍යුත් ශක්තිය කාර්යක්ෂම ලෙස භාවිතා කරන්න තමයි අපි සූත්‍රිකා බල්බ වෙනුවට LED බල්බ භාවිතා කරන්න කියලා කියන්නේ. අපි විදුලි උපකරණ භාවිතා කරද්දී අපි ආරක්ෂාකාරී වෙන්න ඕනේ නේ. සමහර වෙලාවට ඔය මේ කරන්ට් එක ෂෝට් වෙනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ වෙලාවට අපි ප්‍රවේශමෙන් මේවා පාවිච්චි කරන්න ඕනේ. අපි මේ පේනු වලට මේ තෙත පිටින් මොනවා හරි උපකරණ සවි කරනවද? අපි අතේ තෙතමනේ තියාගෙන පේනු සවි කරනවද? නෑ. එහෙම කරොත් අපිට කරන්ට් වැදෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඉතින් මේ වගේ අපි ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕනේ අපි විද්‍යුතය සමග ක්‍රියාත්මක වෙද්දී.